හෙලෝ ගයිස්, අද අපි යන්නේ වෝටර් වර්ල්ඩ් එක බලන්න. දඬු මොණරෙත් මේ විදිහට ස්ටාර්ට් කරලා පාරට දාගත්තා. මේ වගේ vlog බලන්න channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා අපිත් එක්ක join වෙන්න. මෙන්න මෙහෙම දඬු මොණරේ පැය එකමාරක් විතර එළෙව්වට පස්සේ ඔන්න අපි වෝටර් වර්ල්ඩ් එක කිට්ටුවට ආවා. ඔන්න අපි වෝටර් වර්ල්ඩ් එකට ආවා. එදා නම් ටිකක් සෙනග හිටියේ, හැබැයි දැන් ඉතින් යන්න තියෙන ටිකට් ගන්න. යන තැනම මෙන්න මේ වගේ ලස්සන කොයි පොන්ඩ් එකක් තියෙනවා. ඒකට පොඩ්ඩක් අත දාලා මාළු පොඩ්ඩක් පෙට් කරලා අපි ඊට පස්සේ ඇතුළට යන්න පටන් ගත්තා. ඔයාලා මේ තැන් බලන්න ගියාට කමන්නේ. බලන්න මේ ගෝල්ඩ් රෙට්ටා ටැංක් එකේ බලන්න අයිස් පැකට් එකක් තියෙනවා. ඉතින් මේවා දැම්මහම මේ මාළුන්ට විසයි. ඒකින්ද ඔයාලා තියනවා නම් අනිවාර්යෙන් මේ වගේ දේවල් නොකර ඉන්න වග බලා ගන්න. මේ තියෙන්නේ ඒකදේශීය මාළු විතරක් දාලා හදපු ලස්සන ටැංක් සෙටප් එකක්. ඒක පාස් කරලා තා චුට්ටක් ඉස්සරහට ආවම ලොකු පෙරුන් ෂාක්ලා ටිකක් ඉන්නවා. මෙන්න ඉන්නවා දැන් ලංකාවේ විකුණන්න තහනම් කරපු සතු ජාතියක්. මෙන්න ඇලිගේටර් ගා. මේ ටැංක් සෙටප් එකට නම් මම මාරම ආසයි. ඇයිද කියලා ඔයාලටම බැලුවාම තේරෙයි. මේ ඉන්නේ අපි අර ඉස්සෙල්ලම බලපු ග්ලෝඩ් රෙට්ටාගේ එක වේරියේෂන් එක කලර්ස් වලින් හදපු ග්ලෝඩ් රෙට්ටා වෙනම ටැංක් වෙන සෙටප්ස්. මෙයාගෙන නම මතක නෑ. එතනම අමුතුම නමක් ගහලා තිබ්බේ. අම්මෝ කොහමද දට්ටිය හැපුවොත් එහෙම ඉවරටම ඉවරයි. සෝල්ඩ් බෝඩ් පැත්තේ නම් බලන්න කියලා ලොකුවට තිබ්බේ නෑ. හිටියේ ඉතින් මෙයාලා ටික විතරයි. එයාලව රෙකෝඩ් කරගත්තා. දැන් තමා හොඳම කෑල්ල. මේ තියෙන්නේ අන්ඩර්වොටර් ටනල් එක. දකුණු ආසියාවටම තියෙන්නේ මේක විතරයි කියලාත් කියනවා. දකුණු ආසියාවේ දිගම එකද කියලා මට හරියට මතක නැහැ. අපි දැන් ඇතුළට යන ගමන් ඔය බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. ලොකු ඉඩක නැති වුණත් හරි අමුතුම මේ view එකක් තියෙන්නේ. ඔන්න තමයි ඇතුළට ගියාම තියෙන view එක. එක පොඩි මාළුත් ඉන්නවා, ලොකු මාළුත් ඉන්නවා, ෂාක්ලත් ඉන්නවා. ඒක නම් වෙනම අත්දැකීමක් ගිහිල්ලාම ගන්න ඕන එකක්. මම හිතන්නේ ආයේ කොහෙවත් මෙහෙම අත්දැකීමක් ගන්න පුළුවන් කියලා.
ඉතින් අන්ඩර්වෝටර් ටනල් එක බලලා ඉවරලා අපි ආවා බර්ඩ්ස් පාක් එක පැත්තට. බර්ඩ්ස් පාක් එක ඇතුළට යනකොටම ඉන්නවා ලොකු මැකෝ ගිරව් සෙට් එකක් දාපු ලොකු කූඩුවක් තියෙනවා. ඉතින් අපි එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා. මහරම ලස්සනයි. මෙයාලා නම් බලන් ඉන්න ආස හිතෙනවා දවසම උන. මෙන්න ඉන්න නියම කුරුල්ලෝ ටික. සුදු මොනරු. ලේසියකට දකින්න හම්බෙන්නේ නැහැ ලංකාවේ. සත්තු අත්ත කැරෙන්න මං හිතන්නේ එලිමාන් පරිසරයක ඔයාලට කොහෙවත් සුදු මොනරු නම් බලන්න හම්බෙයි කියලා. ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ රිවර් සෆාරි එක. මේකට අලුතෙන් හඳුන්වලා දීපු එකක් අපි පොඩි කාලේ යන කාලේ නම් තිබ්බේ නැහැ. දැන් නම් මේක තියෙනවා. ඒකත් වෙනස්ම අත්දැකීමක් අලුතෙන් යන අයට. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් try කරලා බලන්න. මේක ඇතුළේ ඉතින් එක එක සත්තු බලන්න පුළුවන්, එක එක මාළු බලන්න පුළුවන්. මාරම සිග්ලිට් කලෙක්ෂන් එකක් මෙතන තිබ්බේ. මාරම ලස්සනයි. ඒ වගේම මේ ඇතුළේ හදලා තිබ්බ මෙන්න මේ වගේ ටැංක් සෙටප් ටික මාරම ලස්සනයි යටින් නම් බලනකොට. මොන්ස්ටර් මාළුන්ට ආස කට්ටියට නම් මේ ටැන්ස් සෙටප් එක දැක්කම පිස්සු හැදෙයි. රෙඩ් ටේල් කැට්ෆිෂ්ලා, ලොකු පාකුලා මාරම ලස්සනක් තියෙන ඒක න. මේව ඉතින් ගිහිල්ලාම ගන්න ඕන අත්දැකීම් තමයි. ඔය සේරම බල්ලේ වෙලා අපි ඉතින් ආපහු එන්න පිටත් වුණා. ආයෙත් මේ වගේ බ්ලොග් බලන්න channel එක subscribe කරන්න. අපි ගිහින් එන්නම් bye.